සිත තාම දන්නේ නෑ මායිද පෙන් කළේ සඳරාජිනී නුබයි මගේ අද මන්දිරේ සදා වෙනස් නොවේ. කාලකට පස්සේ ඔන්න එහෙනම් අදත් එන්නකෝ මගේ vlog එක බලන්න. සුපුරුදු පරිදි අදත් ස්ටඩි vlog එකක්. ඉතින් සුපුරුදු පරිදි උදේම නැගිටලා මම මේ හදන්නේ වැඩ කරන්න. ඩබල් AT විභාගෙට නම් තව සතියක් වගේ තමයි තියෙන්නේ. මම මේ බ්ලෙසින් කිට් එක ගත්තේ අලුතෙන්. අපේ ගෙදර වෙනම ලොකු බුදු පිළිමයක් තිබ්බට මං ආස වෙලා තමා මෙන්න මේක ගත්තේ. පහනක් නම් පත්තු කරන්නේ නෑ. මොකද ඉතින් අපේ අම්මා කේස්. එයා ඉතින් බයයි මම මොන හරි කරගත්තොත් කියලා. මං නම් ගොඩක් වෙලාවට මගේ හිත අවුල් වුණාම මං ඒ ඔක්කොම බුදුහාමුදුරුවන්ට කියනවා. මං විශ්වාස කරනවා එහෙම කිව්වහම ඒක නැති වෙලා යනවා කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්නකෝ. ඊට පස්සේ සුපුරුදු පරිදි තේ එකක් හදාගත්ත මං. වෙනද වගේම අපේ අම්මටත් ඒ ඕනේ මං බොද්දි තමා. කොහොම හරි අම්මයි මායි අලුත් මග් දෙකක් ගත්තා. මම මේ දුඹුරු පාට එක ගත්තේ මට හිතුණානේ ඒක කියුට් කියලා ඉන්නේ. හින්දා තමයි ඉතින් ගත්තේ. මං කියවනේ ඩබල් AT වල සබ්ජෙක්ට් 4ක් තිබ්බට මැනේජ්මන්ට් කියන්නේ මං ආසම නැති සබ්ජෙක්ට් එක. මම මේ හදන්නේ ඒකේ පාස් පේපර්ස් බලලා එක පාඩමේ එක මාතෘකාවල බර තැබීම කොහොමද කියලා. අර මං කලින් පෙන්නුවේ ඒ වගේ මං හැම පාඩමකම අහලා තියෙන පාස් පේපර්ස් වලින් අහලා තියෙන එක පාඩමකට අදාළ වෙච්ච ප්‍රශ්න ටික ලියාගත්තා. සිලබස් එක නම් මාර ලොකුයි. ඒ වුණාට එච්චර හැම ප්‍රශ්නයක්ම විභාගෙට නම් එන්නේ නැහැ. එතකොට ඉතින් අර අමාරුවෙන් ඒවා පාඩම් කරන එක මම නම් හිතන්නේ එච්චර ඕනේ නැහැ ඉතින් එහෙම පාඩම් කරන්න. ගොඩක් වෙලාවට පාස් පේපර්ස් වල එකම ප්‍රශ්නය අහලා තියෙනවා මේ අවුරුදු 2-3ක. මං පාස් පේපර්ස් වලින් අහලා තියෙන ප්‍රශ්නම විතරක් බැලුවේ නෑ. අනිත් ඒවත් උඩින් බලාගත්තා. මොකද ඉතින් හැමදාම එකම ප්‍රශ්න එන්නෙත් නැහනේ. මගේ නෝට් එකයි පාස් පේපර්ස් වල ආන්සර් ටිකයි කම්පෙයාර් කරලා බලද්දී මට හිතුණ දෙයක් තමා නෝට් එක බලනවට වඩා නම් ඒක බලන එක හොඳයි කියලා. ඔය බලන්නකො ඉතින් ඔය නෝට් එකේ තියෙන ටික. මේ තියෙන්නේ පාස් පේපර්ස් එකේ ආන්සර් එක. එහෙමයි කියලා පාස් පේපර්ස් වල ආන්සර් විතරක්ම බලලා හරියන්නේත් නෑනේ. දෙකම කම්පෙයාර් කර තමයි ඉතින් බලන්න ඕනේ. ඔයාලට මේ වෙන්නේ ඔය පාට පේනවනේ. ඒ තමා එක පාඩමකට හරි දෙකකට හරි අදාළ වෙච්ච පාඩක් මම මේවා කරගත්තා. එතකොට ඉතින් එක පාඩමින් අහලා තියෙන ප්‍රශ්න තමයි එතකොට එතකොට ඒව අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් නේ. අනේ මට තේරෙන්නේ නෑනේ. පැහැදිලි කරන්න තව ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම තව පාඩමක් බැලුවා. අර මම ඔයාලට කලින් පෙන්නුවේ මෙන්න මේ පාඩමේ අහලා තියෙන ප්‍රශ්න ටික. මේ කාලෙත් මාර රස්නේ හින්දා මම මේ නාරංජි ජූස් එකක් හදාගන්න තමයි මේ යන්නේ. කොහොමද ඉතින් මං හදලා ඒක ෆ්‍රිජ් එකට දැම්ම කූල් වෙන්න. අර මං ගත්ත පාඩමේ ප්‍රශ්න ටික නම් බලලා ඉවරයි. දැන් මේ උඩින් බලාගෙන යනවා එයි කියලා හිතෙන ඒවා. මෙන්න මේක තමා මං අලුතෙන් ගත්තේ. අනේ ඒක කියුට් අනේ මං මාරාසයි ඒකට. මේක මං ගත්තේ ස්කයි වන් එකෙන්. ඒක ලස්සනයි අනේ. ඔයාලට ඉතින් ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න. අනේ මේකේ ලස්සන ස්ට්‍රෝ එකක් තිබ්බා අපේ අම්මගේ අතින්. ඒක බිඳුණා. ගෙනාපු දවසේම. අපේ අතින් මොකක් හරි බිඳුනොත් නම් ඉතින් දවසම ඕක අල්ලන් කියවනවා. මගේ නාරම්බීම එකත් පට්ට රහයි හොඳේ. තාම අර මම පාඩම බලනවා. ඒක මාර දිග පාඩමක් අනේ.
තව පාඩමක් බලන්න තමා මේ යන්නේ. පාඩමක් නෙවෙයි, එක පාඩමක අණු කොටස් දෙකක්. මේ ඔයාලට පේනවද මම මේ රතු පාටින් රවුම් කරලා තියෙන්නේ විභාගය අහලා තියෙන ප්‍රශ්න. ඉතින් බලන්නකෝ ඉතින් කොච්චර පොඩ්ඩද අහලා තියෙන්නේ කියලා. පාස් පේපර්ස් එක අවුරුද්දක නම් බලලා මදි හොඳේ. අවුරුදු 3ක් 4ක්වත් බලන්න වෙනවා. පේනවාද මේ මොනවත් අහලා නැහැ ඉතින්. අපි එහෙනම් ටක් ගාලා එක කොටසක් ඉවර කරමුකෝ. අනිත් කොටසත් බලමුකෝ එහෙනම්. දැන් නම් වෙලාව 5ට වගේ ඇති. මම මේ හදන්නේ වොෂ් එකක් දාලා එහෙම ඇවිත් ආයෙ වැඩ කරන්න. ඊට කලින් ඉතින් අස් කරලා ඉන්න ඕනේ. පේනවනේ ඉතින් ඇඳේ නිදාගන්න ඉඩකුත් නැහැ. මෙන්න මේකත් අලුත් හොඳේ. මෙන්න මේක නම් ගණන් දුන්නේ මගේ පස්සයි බෙල්ලයි ඔක්කොම රිදෙන හින්දා. ඉඳගෙන ඉඳලා. ලස්සනද කියන්නකෝ ඉතින් නිව් ලුක් එක. බලන්නකෝනේ මගේ චූටි පැටිය මෙතන නිදිනේ. ඉතින් පේන්නෙත් නෑ කාටවත්. දහිනක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑයිද තෙන් කලේ සඳරාජනී නම්බයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ කොහරි වොෂ් දාලා මං අය තේ එකක් හදාගත්තා. තේ නැතුව නම් බැහැ ඉතින්. ආයෙත් වැඩ කරන්න එපා. මෙන්න මේ පාඩම නම් මාර දිග පාඩමක් අනේ. ඉතින් එහෙනම් අපි ඒකත් ඉවර කරලා දාමුකෝ. අපේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් ඉන්නවා. එයා සෙල් කරන්නේ ස්කින් කෙයාර් අයිටම්ස්. ඒවා නම් 100% ඔරිජිනල් මේවා. ඉතින් මං අද ඕඩර් කරගත්තේ ගයිකොලික් ඇසිඩ් කියන සීරම් එක. ගොඩාක් අය මේක අහලා ඇති.
ඉතින් මං try කරන්න ගත්තේ හින්දා මං පොඩි එකක් තමා ගත්තේ. මීට කලිනුත් මං එයාගේ වාරන් තියෙනවා. මම මොනාරි ගත්තොත් එයා අනිවාර්යෙන් ෆ්‍රී ගිෆ්ට් එකක් එවනවා අයියානේ. අද නම් වැඩ කරේ ඔච්චරයි. ඊට පස්සේ මම මේ පිස්සු කපල් එකගේ වීඩියෝ එකක් බලලා නිදාගත්තා. එයාලත් මෙදාම තමයි vlog එක අප්ලෝඩ් කරේ. මගේ WhatsApp channel එකක් තියෙනවානේ. ඉතින් කැමති අය එන්නකෝ. ඉතින් අදට නම් ඔච්චරයි හොඳේ. ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් thank you. තවත් දවසක ලස්සන vlog එකකින් අපි හම්බෙමුකෝ. එහෙනම් bye.